ලෝකයේ කිසිම කෙනෙක් ඔයාව විශ්වාස කරන්නේ නැති දවසක වුණත් ඔයා ඔයාව විශ්වාස කරන්න. මිනිස්සු ඔයාට බැහැ කියද්දිත්, ඔයාට ඒක කරන්න බෑ කියද්දිත් ඔයාව විශ්වාස කරන්න. සමහර අය ඔයාගේ හීනවලට hina වෙද්දී, ඔයාගේ හැකියාව සැක කරද්දී, තවත් සමහර අය ඔයාට ඉස්සරහට යන්න තියෙන දොරවල් වහන්න උත්සාහ කරද්දිත්, ඔයාට අවස්ථාවක් දෙන්නේ නැති වෙද්දිත් ඔයාව විශ්වාස කරන්න. ඔයාගේ ආලෝකය නිවන්න උත්සාහ කරන අවස්ථාත් තියෙයි. මොකද ඔයාගේ ආලෝකයෙන් එයාලගේ අඳුර පේන නිසා. ඒත් ඔයා නවතින්න එපා. ඉස්සරහට යන්න. ඔයා ගැන විශ්වාසය අතහරින්න එපා. මොකද ඔයාගේ ජීවිතය ඇතුලේ ඔයා ගැන විශ්වාස කරන්න ඕන වෙන කවුරුත් නෙවෙයි. ඔයාමයි. ඔයාගේ ආත්මය මේ ලෝකයට ආවේ හේතුවක් ඇතිව. ඔයාගේ හිතේ තියෙන හීනයක්, ඔයාගේ ඇතුළතින් නැවත නැවත කතා කරන හැඟීමක්, කිසිම දවසක ඔයාව අතාරින්නේ නැති ආසාවක්, මේ කිසිම දෙයක් නිකම් සිතුවිලි නෙවෙයි. ඒවා ඔයාගේ ආත්මයේ මතකයන්. ඒවා ඔයා මේ ජීවිතයට ආවේ ඇයි කියලා මතක් කරන නිහඬ හඬවල්. සමහර වෙලාවට ඔයාට හිතෙන්න පුළුවන් මගේ ජීවිතය කොහෙටද යන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. හැම දෙයක්ම නැවතිලා වගේ. මම කොච්චර උත්සාහ කරත් කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ වගේ දේවල්. ඒ හැඟීම්, ඒ වේදනාව ඇත්ත. හැබැයි ඒක ඔයාගේ කතාවේ අවසානය නෙවෙයි. ජීවිතය සමහර වෙලාවට අපිව නවත්තනවා. ඒ අපිව තවත් ශක්තිමත් කරන්න. අපිව නැවත අපි ළඟට ගෙනියන්න. අපිට අමතක වුණ අපිව නැවත මතක් කරන්න. ඔයාගේ මනසට අමතක වෙලා තිබුණට ඔයාගේ ආත්මයට අමතක වෙලා නැහැ. ඔයාගේ ආත්මය තාමත් දන්නවා. ඔයා මේ ජීවිතයට ආවේ ඇයි කියලා. ඔයාගේ ආත්මය දන්නවා ඔයාට කරන්න තියෙන දේ. ඔයාගේ ආත්මය දන්නවා ඔයාට හම්බ වෙන්න තියෙන මිනිස්සු. ඔයාට ඉගෙන ගන්න තියෙන පාඩම්. ඔයාට බෙදා ගන්න තියෙන ආලෝකය. ඒ නිසා ඔයාගේ ජීවිතය අනිත් අයගේ ජීවිතය එක්ක සසඳන්න එපා. ඔයා ඉන්නේ ඔයාටම වෙන්නුන නියමිත වෙලාවේ. ඔයාගේ ආත්මයට හදිස්සියක් නැහැ. හදිස්සිය තියෙන්නේ ඔයාගේ මනසට. මනස බය වෙනවා. මනස අනිත් අය දිහා බලනවා. මනස ෆේලියර් එකක් දැක්කහම මම ඉවරයි කියලා හිතනවා. ඒත් ආත්මය එහෙම නෑ. ආත්මය හැම වෙලාවෙම කියන්නේ තව ටිකක් ඉවසන්න. තව එක ස්ටෙප් එකක් ගන්න කියලා. මොකද ඔයාට පේන්නේ නැති දේ ආත්මය දන්නවා. ඔයාට තේරෙන්නේ නැති දේවල් ආත්මය දන්නවා. ඒ නිසා ඔයාගේ ගැන විශ්වාස කරන්න. කිසිම සාක්ෂියක් නැති දවසකත්, ප්‍රතිඵල පේන්නේ නැති දවසටත්, හැමෝම අතෑරලා ගිය දවසටත් ඔයා ගැන විශ්වාස කරන්න. මොකද ලෝකේ හැමෝම ඔයාව අතෑරියත් ඔයාගේ ආත්මය කවදාවත් ඔයාව අතාරින්නේ නැහැ. ඔයාගේ ආත්මය බලන් ඉන්නේ ඔයාට ඔයාව නැවත මතක් වෙන දවස එනකම්. ඔයාට අද මතක නැති දේවල් තියෙනවා. ඔයාට ඔයා ගැනම සැක හිතෙන දවස් තියෙනවා. මම ඇත්තටම මේ ලෝකෙට ආවේ මොනවටද කියලා ඔයාගෙන් අහන දවස් තියෙනවා ඇති. මගේ ජීවිතේට තේරුමක් තියනවද කියලා ඔයා නිහඬව අඬන රැයවල් තියෙනවා ඇති. හැබැයි ඔයාට ඔයාගේ ආත්මයේ අරමුණ, පව එක මතක නැති එකම හේතුව ජීවිතයේ අනෙක් සද්ද වැඩි වෙලා තියෙන නිසා. අනිත් අයගේ අදහස්, විවේචන, බලාපොරොත්තු, සැක, බය ඔයාගේ ඇතුළේ තිබුණ නිහඬ හඬ යටපත් කරලා නිසා. ඒත් ඔයාගේ ආත්මය නිහඬ වෙලා නැහැ. ඒක හැමදාම ඔයාට කතා කරනවා. සමහර වෙලාවට ඒක හීනයක් වෙලා ඔයාට එන්න පුළුවන්. ඔයා ගැන දැනුවත්භාවයකට ආවම ඔයාටම දැනෙන්න ගනී මම ඊයේ රෑ දැක්ක හීනේ නිකන් හීනයක් නෙවෙයි කියලා. ඔයාට සමහර වෙලාවට හීනෙන් ඇහෙන සමහර වචන, සමහර දේවල් නිකන් වචන නෙමෙයි කියලා. සමහර වෙලාවට පැහැදිලි කරන්න බැරි කැමැත්තක්, ආසාවක් හදවත ඇතුලේ නැවත නැවත එන අයිඩියා එකක්. ඔයා කොච්චර ඒක අමතක කරන්න හැදුවත් ඒ හැඟීම නැවත නැවත එනවනම් ඒක නිකන් කැමැත්තක් නෙවෙයි. ඒක ඔයාගේ ආත්මය ඔයාට මතක් කරන ඔයා යන්න ඕන මාර්ගය වෙන්න පුළුවන්. ඔයාට අද පේන්නේ නැති දේවල් ගැන බය වෙන්න එපා. ඔයා යන්න අවශ්‍ය පාර තාම තියෙනවා. ඔයාගේ අරමුණ තාම ජීවත් වෙනවා. ඔයාගේ ආත්මය තාමත් ඔයාව එතනට ගෙනියන්න රෙඩි. ඔයා කරන්න ඕන එකම දේ ඔයා ගැන විශ්වාස කරන එක. ඔයාගේ හදවතට, ඔයාගේ ඉන්ටුයිෂන් එකට අහුම්කම් දෙන එක. ඔයාගේ ආත්මය මතක් කරන නිහඬ හඬට යස් කියන එක.
මොකද ඔයාට ඔයාව මතක් වෙන මොහොතේ ඉඳන් ඔයාගේ ජීවිතයත් වෙනස් වෙන්න පටන් ගන්නවා. ජීවිතේ සමහර අවස්ථාවල ඔයාට දැනෙන්න පුළුවන් මම මෙච්චර try කළා ඒත් ඇයි මට ඒ අවස්ථාව ලැබුණේ නැත්තේ කියලා. ඇයි මිනිස්සු මාව තේරුම් ගන්නේ නැත්තේ කියලා. ඇයි මම යන්න හදන හැම පාරක්ම අමාරු වෙන්නේ කියලා. මොකද අපි හැමෝම කැමති අපේ ගමන සුවපහසු වෙනවා නම්. අපි තෝරගත්ත පාරේ හැම දොරක්ම ඕපන් වෙනවා නම්. අපි ආදරය කරන මිනිස්සු අපිව තේරුම් ගන්නවා නම්. අපේ හීනවලට හැමෝම හෙල්ප් කරනවා නම්. ඒත් ජීවිතේ හැම වෙලාවෙම එහෙම වෙන්නේ නැහැ. සමහර වෙලාවට ජීවිතය ඔයාව තනි කරන්න පුළුවන්. සමහර වෙලාවට ඔයාව කවුරුත් දකින්නේ නැති තැනකට ගෙනියන්න පුළුවන්. නැත්නම් ඔයාට තිබුණු දේවල් අහිමි කරන්නත් පුළුවන්. එහෙම වෙලාවට ඔයාට හිතෙන්නේ ඔයා ජීවිතය ඇතුලේ ෆේල් වුණා කියලා. ඒත් ඇත්තටම ඔයාව බිඳලා දානවා නෙමේ ඒ. ඔයාව ගොඩනගනවා. කෙනෙක් අද ඉන්නේ එයාගේ ජීවිතේ අඳුරු කාලයක වෙන්න පුළුවන්. ජීවිතේ කිසිම දෙයක් පැහැදිලි නැති වෙන්නත් පුළුවන්. ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ එයාගේ ගමන නතර වෙලා කියලා. එයා ඉන්නේ ඇතුලින් වර්ධනය වෙන එයාගේ true soul power එක awaken වෙන කලින් හිටපු තමන්ගේ old self එක අතහැරලා එයාගේ true self එක බවට පත් වෙන කාලයක වෙන්න පුළුවන්. ඔයාව අධෛර්යමත් කරන මිනිස්සු ගැන දුක් වෙන්න එපා. එයාලා ඔයාගේ වටිනාකම තීරණය කරන්නේ නැහැ. එයාලා දකින සීමාව ඔයාගේ සීමාව නෙවෙයි. එයාලට පේන ඔයා කියන්නේ ඔයාගේ සම්පූර්ණ ස්වරූපය නෙවෙයි. සමහර අය ඔයාගේ අද දවසේ විතරයි දකින්නේ. ඒත් ඔයාගේ ආත්මය ඔයාගේ සම්පූර්ණ ගමන දකිනවා. ඔයා කොච්චර වැටුණද, ඔයා කොච්චර වේදනාවන් හරහා ගියාද කියලා, ඔයා සද්ද නැතුව කොච්චර සටන් ජීවිතය ඇතුලේ කළාද කියලා ඔයාගේ ආත්මය දන්නවා. ඒ නිසා අනිත් අයගේ වචන නිසා ඔයාගේ හීන අතාරින්න එපා. මතක තියාගන්න ලෝකය මුලින්ම ඔයාගේ හැකියාව, දක්ෂතාවය දකින්නේ නැහැ. ගොඩක් වෙලාවට එයාලා දකින්නේ ඒ හැම දෙයකම ප්‍රතිඵලය ආවට පස්සේ. ඔයා වින් කළාට පස්සේ ඔයාට හෙල්ප් කරේ නැති අයත් ඔයාගේ ගමන ගැන කතා කරන්නේ. ඒත් ඔයා කරන්න ඕන දේ එයාලට ඔප්පු කරන එක නෙවෙයි. ඔයා කරන්න ඕන දේ තමයි ඔයාගේ ආත්මයට අවංකව ජීවත් වෙන එක. ඔයාගේ හදවතේ තියෙන ආලෝකය ලෝකයට බෙදන එක. ඔයාගේ හැකියාවන් භාවිතා කරන එක. ඔයා මේ ජීවිතයට ආපු හේතුව හොයාගන්න එක. ඒ නිසා වැහුණ දොරවල් දිහා බලාගෙන අඬන්න එපා. සමහර දොරවල් වැහෙන්නේ ඔයාව නවත්තන්න නෙවෙයි. ඔයාට ඊට වඩා හොඳ පාරක් පෙන්වන්න. ඒ නිසා විශ්වාස කරන්න. ඔයාගේ ගමන තවම ඉවර වෙලා නැහැ. ඔයා නැවත ඔයාව විශ්වාස කරන්න පටන් ගන්න දවසේ ඉඳන් ඔයාගේ ජීවිතේ නිව් chapter එකක් පටන් ගන්නවා. සමහර අයගේ මනස ඇතුලේ ගැඹුරටම ගිහින් තියෙන මතයක් තමයි තරුණ කාලෙම හැම දෙයක්ම කරලා ඉවර කරන්න ඕන කියන එක. නැත්නම් පස්සේ පරක්කු වැඩි කියලා. ශාරීරික වයසට ගියාම කිසි දෙයක් කරන්න බැහැනේ කියලා. එහෙම හිතලා එයා හැම දෙයකටම තරංගයක් වගේ දුවනවා. ඇත්තටම එහෙම සීමාවක් දාලා තියෙන්නේ සමාජය. පොඩි කාලේ ඉඳන් උගන්වලා තියෙන්නේ වයස කියන්නේ සීමාවක් කියලා. ඒත් ජීවිතේ එහෙම වැඩ කරන්නේ නැහැ. සමහර අය තමන්ගේ අරමුණ හොයාගන්නේ වයස 25 දී වෙන්න පුළුවන්. නැත්නම් තව කෙනෙක් වයස 60 දී වෙන්නත් පුළුවන්. ජීවිතේ තරංගයක් නෙවෙයි. ඒක ඔයාගේ ගමනක්. ඇත්ත කාලය වටිනවා. ඒත් ඉක්මන් වෙලා ජීවත් වෙන එකයි අරමුණක් ඇතුව ජීවත් වෙන එකයි එකක් නෙවෙයි. අද ඔයා ඔයාගේ ශරීරය හරියට රැක බලා ගන්නවා නම්, ඔයා අද හොඳ ආහාර පුරුදු ඇති කර ගන්නවා නම්, ඔයා අද ඔයාගේ මනසත් ශරීරයත් පුහුණු කරනවා නම්, අද ටිකක් හරි ව්‍යායාම කරනවා නම්, අනාගතේ ඉන්න ඔයා අද හිතනවට වඩා ශක්තිමත් කෙනෙක් වෙන්න පුළුවන්. අපි වයසට යනවා. ඒක ස්වාභාවිකයි. හැබැයි අපි වයසට යන විදිහ අපි අද ජීවත් වෙන විදිහත් එක්ක ගොඩක් සම්බන්ධයි. ඒ නිසා හෙට මට බැරි වෙයි කියලා අදම ජීවිතය අතාරින්න එපා. ඒ වෙනුවට අද ඔයාට කරන්න පුළුවන් දේ කරන්න. දවසින් දවස ඔයාගේ ශරීරය ශක්තිමත් කරන්න. ඔයාගේ මනස, ඔයාගේ ආත්ම විශ්වාසය ශක්තිමත් කරන්න. මොකද ජීවිතය වෙනස් කරන්නේ එක ලොකු තීරණයක් නෙවෙයි.
හැම දවසකම කරන පොඩි පොඩි පුරුදු තමා ජීවිතේ ලොකු වෙනසක් ඇති කරන්නේ. ඒ නිසා ඔයාගේ වයස ගැන බය වෙලා ජීවත් වෙන්න එපා. ඔයාගේ වයසට වඩා වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි අද ඔයා වෙනුවෙන් කරන තේරීම්. අද ඔයා කරන ඒ පොඩි තේරීම තමයි හෙට ඔයාගේ ශරීරයට, ඔයාගේ මනසට සහ ඔයාගේ ජීවිතයට ශක්තියක් දෙන්නේ. ඒ නිසා ඉක්මන් වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි නවතින්නත් එපා. ඔයාගෙම වේගයෙන් ඒත් නවතින්නේ නැතුව ඉස්සරහට යන්න. මොකද ඔයාගේ හොඳම කාලය ඔයාගේ වයසෙන් තීරණය කරන්නේ නැහැ. ඔයා තීරණය කරන මොහොත තමයි ඔයාගේ හොඳම කාලය. වයසත් එක්ක අපි හැමෝගෙම ශරීරය වෙනස් වෙනවා. සමහර අයට සෞඛ්‍ය ප්‍රශ්න එනවා. ඒව නොසලකා හරින්න බෑ. ඒත් ගොඩක් දෙනෙක් තමන්ගේ ශරීරයට දුන්නේ නැති අවධානය ගැන කතා නොකර වයසට බැනලා තමන්ගේ ගමන මගින් නවත්තනවා. අද ඔයා ටිකක් හිතන්න ඔයා ඔයාගේ ශරීරය ගැන සැලකිලිමත් වුණාද කියලා. ඔයා පිරිසිදු ඇඟට හොඳ ආහාර ගත්තද? අනවශ්‍ය ආහාර පුරුදු වලින් ටිකක් හරි අයින් වුණාද? දවසට විනාඩි කීයක් ඇවිද්දද? ව්‍යායාම ටිකක් කළාද? ප්‍රමාණවත් නිින්දක් ගත්තද? ඔයාගේ මනසට ආහාරයක් වෙන පොතක පිටු කීයක් ඔයාද කියෙව්වද? ඔයාගේ ආත්මය සංසුන් කරන නිහඬ මොහොතක් ඔයාට දුන්නද? මේවා කිසි දෙයක් කරන්න පැය ගණන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා අකණ්ඩව දවස ගානේ කරන පොඩි පියවරක් වුණත් ඇති. ඔයා සෝෂල් මීඩියා ඉන්න වෙලාවෙන් එක විනාඩි 10ක් විනාඩි 20ක් අරන් පොඩි පියවරක් මේ පුරුදු වලට දෙන්න. ඒ කුඩා පියවරවල් එකතු වෙද්දී ඔයාගේ ශරීරය, ඔයාගේ පව එක වෙනස් වෙනවා. ඔයාගේ සිතුවිලි වෙනස් වෙනවා. ඊටත් වඩා ඔයා ගැන දකින විදිහ වෙනස් වෙනවා. මේ දේවල් හැම දෙයක්ම ඔයා වෙනුවෙන් කරන ඉන්වෙස්ට්මන්ට්. ඔයා ඔයාට දුන්න පොරොන්දු ඉටු කරන හැම දවසකම ඔයාගේ ආත්ම විශ්වාසය ටිකෙන් ටික ගොඩ නැගෙනවා. එදාට ඔයා කියන්නේ නෑ මට බැහැ කියලා. ඔයා කියන්නේ ඔයා ටිකෙන් ටික ජීවිතේ ඉස්සරහට යනවා කියලා. විශ්වාසය එක රැයකින් හැදෙන්නේ නැහැ. ඒක හැදෙන්නේ ඔයා ඔයාට දෙන පොඩි පොඩි සාක්ෂි වලින්. අද මම ඇවිද්දා, මම අද හොඳ ආහාර ගත්තා, මම අද ව්‍යායාම කළා, මම අද අලුත් දෙයක් ඉගෙන ගත්තා කියන සාක්ෂි වලින්. මේ පොඩි ජයග්‍රහණ තමයි හෙට ලොකු හීනවලට යන්න ඔයාට ධෛර්යය දෙන්නේ. ඒ නිසා ඔයාගේ වයස ඔයාගේ සීමාව වෙන්න දෙන්න එපා. ඔයාගේ බයට ඔයාගේ සීමාව වෙන්න දෙන්න එපා. අද ඉන්න තැනින් ඔයා පටන් ගන්න. ඔයාගේ ශරීරයට ආදරය කරන්න. ඔයාගේ ආත්මය විශ්වාස කරන්න. ඔයාගේ මනස පුහුණු කරන්න. මොකද ගොඩක් වෙලාවට අපිව නවත්තන්නේ අපේ වයස නෙවෙයි. අපි විශ්වාස කරපු සීමාවන්. ඒ සීමාවන් එකින් එක බිඳගෙන ඉස්සරහට ගිය දවසේ ඔයාට තේරෙයි ඔයා බලාපොරොත්තු වුණාට වඩා ඔයා ඇතුලේ ලොකු ශක්තියක් තිබුණා කියලා. ඔයාව විශ්වාස කරන්න. ඔයාගේ කාලය ඔයාටම අයිති එකක්. ඔයාගේ ගමන ඔයාටම අයිති දෙයක්. ඔයාගේ ආත්මය යන්නේ වෙන කෙනෙක්ගේ මාර්ගයකට නෙවෙයි. ඔයාගේම මාර්ගයක. සමහර විට ඔයාට හිතෙන්න පුළුවන් මට තාම මගේ අරමුණ හොයාගන්න බැරි වුණානේ කියලා. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. සමහර දේවල් අපිට ලැබෙන්නේ අපි හොයනකොට නෙවෙයි. අපි ඒ දෙයට රෙඩි වුණාම. ඔයාගේ ජීවිතය ඇතුලේ ඔයාට ලැබුණු හැම අත්දැකීමක්ම ඔයාව රෙඩි කරන එක තමයි කළේ. ඔයාගේ ජීවිතයේ සතුට, වේදනාව, අසාර්ථක තත්ත්වයන්, ඔයා ඉගෙනගත්ත පාඩම්, ඔයාට හම්බුණ මිනිස්සු, අහිමි වුණ දේවල්, මේ හැම දෙයක්ම ඔයාගේ කතාවේ කොටස්. කිසිම දෙයක් නිකම්ම සිද්ධ වුණ දේවල් නෙවෙයි. අද ඔයාට තේරෙන්නේ නැති දේවල් හෙට ඔයාගේ පව එක වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ අතීතය ගැන දුක් වෙන්න එපා. මම මෙච්චර කාලයක් නාස්ති කළා කියලා හිතන්න එපා. ඔයා නාස්ති කරපු කාලයක් නැහැ. ඔයා අත්දැකීම් එකතු කළා. ඔයා ඉගෙන ගත්තා. ඔයා වර්ධනය වුණා. ඔයාගේ ආත්මය ඔයාට කියන්නේ වේගයෙන් දුවන්න කියලා නෙවෙයි. ඔයා නැවත ඔයා වෙත එන්න කියලා. ඔයාගේ ඉන්ටුයිෂන් එක ඔයාගේ ඇතුලේ හඬ අහන්න කියලා. ඔයාට ඇත්තටම අවශ්‍ය දේ අඳුරගන්න. මොකද සමහර මිනිස්සු මුළු ජීවිතේම ගත කරන්නේ අනිත් අයගේ හීන පස්සේ යන්න. එයාලට අවශ්‍ය නැති ජීවිතයක් ගොඩනගන්න. අනිත් අය සතුටු කරන්න. අනිත් අයගේ පිළිගැනීම ගන්න. ඒත් ඇතුලින් එයාලට හිස් බවක් දැනෙනවා.
ඔයාට අවශ්‍ය ලෝකය පිළිගන්න ජීවිතයක් නෙවෙයි. ඔයාගේ ආත්මය සතුටු වෙන ජීවිතයක්. ඒ නිසා ඔයාගේ ඇතුලේ හඬට ගරු කරන්න. ඔයාට එන හොඳ අදහස් ගැන සැකයෙන් බලන්න එපා. ඔයාගේ හීන කවදාවත් හැබෑ කරගන්න බැහැ කියලා ඉක්මන් තීරණ ගන්න එපා. සමහර විට ඔයාට එන ඒ අයිඩියා එක ඔයාගේ ජීවිතේ අලුත් දොරක් වෙන්න පුළුවන්. ඒ නිසා විශ්වාස කරන්න. ඔයා තුළ තවම හැකියාව තියෙනවා. ඔයා තුළ තවම ශක්තිය තියෙනවා. ඔයා තුළ ආලෝකයක් තියෙනවා. ඔයා ඔයාව නැවත විශ්වාස කරන්න පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ඔයාගේ ජීවිතය වෙනස් වෙනවා. ලෝකය ඔයාව විශ්වාස කරනකම් බලාගෙන ඉන්න එපා. මුලින්ම ඔයාව විශ්වාස කරන්න. ඔයාට කරන්න පුළුවන් දේ ඔයා තවමත් සම්පූර්ණයෙන් දැකලා නැහැ. හැබැයි ඔයාගේ ආත්මය ඒක දන්නවා. අන්තිමට ජීවිතයේ ලොකුම වෙනස පටන් ගන්න එක තැනකින්. ඒ තමයි ඔයාව විශ්වාස කරන්න පටන් ගන්න මොහොත. මොකද ඔයාට හැම වෙලාවෙම එළිය ලෝකයෙන් සහතිකයක් ලැබෙන්නේ නැහැ. හැමෝම ඔයාට අත්පොලසන් දෙන්නේ නැහැ. හැමෝම ඔයාගේ හීන තේරුම් ගන්නේ නැහැ. සමහර වෙලාවට ඔයාට තනියම ෆස්ට් ස්ටෙප් එක ගන්න වෙනවා. ඒත් ඒ වෙලාවේ මතක තියාගන්න ඔයා තනියම නෙවෙයි. ඔයාගේ ඇතුලේ true power එකත් ඔයා විශ්වාස කරන higher power එකත් ඔයාට පේන්නේ නැති වුණත් ඔයාගේ ගමනට සහාය දෙනවා. යුනිවර්ස් එක God ඔයාගේ හදවතට ශක්තියක් දෙනවා. ඒකෙන් කියන්නේ ඔයා කිසිම උත්සාහයක් නැතුව බලාගෙන ඉන්නවා කියන එක නෙවෙයි. විශ්වාසය කියන්නේ ඔයා කරන දේවල් එක්ක යන දෙයක්. ඔයා පියවර ගන්නවා. ඔයා උත්සාහ කරනවා. ඔයාගේ ශරීරය ගැන අවධානය දෙනවා. ඔයාගේ මනස පුහුණු කරනවා. ඊට පස්සේ ප්‍රතිඵලය ගැන විශ්වාසයෙන් ඉන්නවා. ඒ නිසා මට බැහැ කියන හඬ එන හැම වෙලාවකම ඔයා ඔයාගෙන් අහන්න. මම ඇත්තටම බැරි කෙනෙක්ද නැත්නම් මම තවම මගේ ශක්තිය භාවිතා කරලා නැද්ද කියලා. ඔයාගේ මනස ඔයාව බය කරන්න පුළුවන්. ඔයාගේ අතීතය ඔයාව නවත්තන්න පුළුවන්. ඔයාගේ වයස ගැන සැක හිතෙන්න පුළුවන්. ඒත් ඔයාගේ ආත්මය දන්නවා ඔයා ඇතුලේ තවමත් හැකියාව තියෙනවා කියලා. ඔයාගේ ජීවිතේ නිව් චැප්ටර් එකක් පටන් ගන්න පුළුවන් කියලා. අද ඔයාට පටන් ගන්න පුළුවන්. ඔයාට ලොකු වෙනසක් එක දවසකින් කරන්න ඕන නැහැ. පොඩි පියවරක් ගන්න. ඔයාගේ ශරීරයට, මනසට හොඳ දේවල් දෙන්න. ඔයාගේ ආත්මයට නිහඬ වෙලාවක් දෙන්න. ඔයාගේ හීන වෙනුවෙන් දවසට ටිකක් හරි වෙලාවක් වෙන් කරන්න. මොකද ඔයා ඔයාටම රෙස්පෙක්ට් කරන්න පටන් ගන්නකොට ලෝකයේත් ඔයාව වෙනස් විදිහට දකින්න පටන් ගන්නවා. ඊටත් වඩා ඔයා ඔයාව වෙනස් විදිහට දකින්න පටන් ගන්නවා. එදාට ඔයාට තේරෙයි ඔයාගේ පවර් එක නැති වෙලා තිබුණේ නැහැ. ඔයාගේ විශ්වාසය ඔයාටම අමතක වෙලා තිබුණා විතරයි කියලා. ඔයාට ඔයාගේ ආත්මය මතක් වෙන ටික කාලයක් ගියා විතරයි කියලා. ඒ නිසා අද ඔයාටම පොරොන්දු වෙන්න. මම මගේ වයසට බය වෙන්නේ නැහැ. මම මාව විශ්වාස කරනවා. මම මගේ ගමන විශ්වාස කරනවා කියලා. යුනිවර්ස් එක higher power එක ඔයා එක්ක මේ ගමන යනවා. මතක තියාගන්න. ඔයාගේ ජීවිතේ හොඳම දේවල් වෙන්නේ ඉස්සරහට. ඔයාගේ කතාව තාම ලියනවා. ඔයාගේ ආත්මේ ආලෝකය තාමත් තියෙනවා. ඒ නිසා ඉස්සරහට යන්න. විශ්වාසයෙන් ඉස්සරහට යන්න. ඉවසීමෙන් ඉස්සරහට යන්න. ඔයාගේ හීනවලට වැඩ කරන්න. ඉතුරු දේවල් ගැන විශ්වාස කරන්න. මොකද ඔයා ඔයාව විශ්වාස කරන්න පටන් ගත්ත දවසේ ඔයාටම ඔයාගේ ඇතුලේ තිබුණ අසීමිත ශක්තිය හඳුනා ගන්න පුළුවන්.